ළමයා පළවෙනි වාර විභාගයට යනවා ලකුණු ගන්න බෑ. දෙවෙනි එකට යනවා ඒත් බෑ. third term test කියලා අම්මට සිරි අන්තිම කෙලවර එකම දානවා. දාලා ඉවර වෙලා දැන් ඔන්න අහනවා. සාධාරණේ වගේ එකක් වෙන්නේ නැති වෙයි. පාසල් වාර විභාගවල ලකුණු මට්ටම් කියන්නේ ඇත්තටම උසස් පෙළ විභාගයේ පිළිබඳ එක්තරා පැතිකඩක්. ඉස්සර නම්. දැන් නම් අනේ මන්දා. ඔය කරන දේ මං ඔන්න මේ විදිහට පැහැදිලි කරන්නම්. මේක නම් කපලා දැම්මත් කමක් නැහැ. හරිද? ඒ කියන්නේ මේක කියන්න ඕන. මේක ප්‍රසිද්ධිය කතා කරන්න ඕන. මට තේරිලා තියෙන දේ මෙන්න මෙච්චරයි. ලංකාවේ පාසල් වල ගුරුවරු විශේෂයෙන් grade 12 exams මෙච්චර අමාරු කරන්න හේතුව මට තේරිච්ච දේ මම කියන්නම්. මොකද්ද? මොකද්ද මේ කරන්නේ? මට තේරෙන දේ මේක. මේකට කවුන්ට් ආගියුමන්ට්ස් ඕන තරම් එන්න පුළුවන්. මට තේරෙන දේ මෙන්න මේකයි. ළමයා පළවෙනි වාර විභාගයට යනවා ලකුණු ගන්න බෑ. දෙවෙනි එකට යනවා ඒත් බෑ. third term test කියලා අම්මට සිරි අන්තිම කෙලවර එකම දානවා. දාලා ඉවර වෙලා දැන් ඔන්න අහනවා. උගන්නලා නැහැ. උගන්නලා අහනවා නම් ප්‍රශ්නයක් නැහැ. උගන්නනවා කියලා ඉවර වෙලා නාමිකව මොකක්ද එකක් කරනවා. ඕගනික් ඉවර කරන්න පුළුවන්ද මාසෙකින්? ඉනෝගනික් ඔය දෙකම වෙන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ. කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒක. බොරුවක්නේ. ඒතර නිකන් නාමිකෝ කියනවා අපි තේනවා වාර විභාගෙ මෙදා එදාට ඕගනිකුත් දෙනවා ඉනෝගනිකුත් දෙනවා. කාලවරෙන්කෝ. හරි. දැන් ඔය කරන එකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මට තේරෙන දේ නම් මෙන්න මෙච්චරයි. ළමයා විභාග ලියනවා වැඩක් නැහැ. ඉස්කෝලෙත් වැඩක් නැහැ කියලා තීරණය කරනවා. ඊළඟ ඉස්කෝලේ යන ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරනවා. දැන් කාටද මේකේ වාසිය තියෙන්නේ? ඉස්කෝලේ උගන්නන ගුරාට. ඇයි? මට උගන්නන්න ඕනේ නැහනේ. ළමයි එන්නේ නැහැ. විශේෂයෙන් මම මේක කියනවා කොළඹ පාසල් වලට අලුතෙන් ඇවිල්ලා ඉන්න හරිද? මේක කෙලින්ම කියනවා. මට වැඩ නැහැ. මම ටියුෂන් එකේ නැහැනේ. උන්නත් මට අදාළ නැහැ. මම කියන්න තියෙන දේ කියනවා. ඉස්සර කොළඹ ඉස්කෝලවල මෙහෙම 2.50 නරි වැඩ කළේ නැහැ. හේතුව ඔළුවක් තියෙන හරි කාලයක් තිස්සේ ඊටාම පරිණත ගුරුවරු හිටියා. අපිටත් මේ මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න දෙයක් තිබ්බා. අපිට වඩා ඉස්සරහින් මේ මිනිස්සු හැමතිස්සෙම හිටියේ. මාත් කාලයක් පාසලක සේවය කරපු මිනිස්සු අවුරුදු 10ක් විතර. ඒතර අපි මේ ගුරුවරු ඔක්කොම අඳුනනවා. ඒතර මේ ගුරුවරයා හැමතිස්සෙම යමක් කරන්න හේතුවක් ඇතුව. නමුත් එක්තරා අවධියකදී මම ඒක කියන්නේ නැහැ මොකක්ද අවධිය කියලා මේ අර ඉස්කෝලවල ගුරුවරු මාරු කරන්න ඕන කියලා මගුලක් කරලා grade 13 ජීවිතයට උගන්වපු නැති ඉස්කෝලවල උන්ට ගෙනල්ලා එම්මා මෙහෙට. දැන් පිට පළාත්වල ඉස්කෝලවල දැන් ඔන්ලයින් ඇති ළමයි හුඟක් තුම් පළවෙනි අවුරුද්ද විතරයි ඉස්කෝලේ යන්නේ දෙවෙනි අවුරුද්ද ඉස්කෝලේ යන්නේ නැහැ. එහෙම වුණාම වෙන දේ තමයි grade 13 උන්ට උගන්වලා පුරුදු නැහැ. ඒතර ගෙනල්ලා මෙහෙට අතාරිනවා. දැන් ඊළඟට මේ ළමයි එක්ක ගනුදෙනු කරන්න තියෙන හොඳම දේ තමයි මුන් ප්‍රශ්න අහනවානේ. ප්‍රශ්න අහපුවම ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි නම් කරන්න තියෙන හොඳම දේ මොකද්ද? හිටපියව් තෝ අපිට දෙන්නම් කියලා. පුළුවන් නම් මේවට උත්තර දීපියව් කියලා. අනිත් පැත්තට දෙනවා හොම්බෙන් යන ප්‍රශ්න ටික. ඊළඟට ඔය එක ප්‍රශ්නයක්වත් අලුත් ප්‍රශ්න නෙමෙයිනේ. ඔයාලගේ ඉස්කෝලවල අවුරුදු ගාණක් තිස්සේ ක්වෙස්චන් පූල් එකක් තියෙනවා. ඒ ක්වෙස්චන් පූල් එකේ අවුරුදු ගාණක් තිස්සේ හදපු ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඒතර ඉස්සර එක පේපර් එකකට දාපුවා දැන් ඉස්සර පේපර් දෙකකට දාපුවා එකතු කරලා මේක එකසේ එකක් හදලා ඔන්න දෙනවා. පුළුවන් නම් කරපියව. මං කියන්නේ ඔය ප්‍රශ්න පත්‍ර හදපු ගුරා ගානේ එකා ගානේ වාඩි කරවලා පුළුවන් නම් පොරවල් නම් ඉස්කෝලවල උගන්වන ගුරුවරු පොරවල් නම් නැත්තම් කලිසම ගලවලා ඉස්කෝලේ ගේට්ටුව ඉස්සර ඔළුවෙන් හිටගනින්න නැත්තම් සරමක් ඇඳගෙන හරි ඒතර තමුන්ගේ නිර්වත පෙනෙයි ප්‍රශ්න තියෙන්නේ ඔය මිනිස්සු ඔළුවෙන් හිටගත්තාම ඇතුලේ මොනවා හරි තියෙනවා නම් අන්න අවුලක් නෑ හුඟක් උන් හෙළුවෙන් යන්න බය ඇතුලේ මොකුත් නැති හින්දා අපි බය නෑ ඒකනේ මෙහෙම කියන්නේ ඕන දෙයක් කියන්න මට අවුලක් නෑ පුළුවන් නම් පැය 3ක් අරගෙන ඕපැය දීලා තියෙන පැය 2යි විනාඩි ගාන හරි පැය 1යි ගාන ඇතුළත ඔය පේපර් එකක් තමුම්ම කරලා හරි මාකින් ස්කීම් එක ඉදිරින් කටපාඩම් කරන් ඇවිල්ලා හරි කමන්නේ ඒ වෙලාවට එහෙමනේ කරන්නේ උනේ හදන්නේ මාකින් ස්කීම් බුඩු පුළුවන් මේ කටපාඩම් කරන් හරි ඇවිල්ලා ලියන්න පුළුවන් නම් ඒ වෙලාව ඇතුළත ලියලා ලකුණු 80කට 90කට වඩා වැඩියෙන් අරන් පෙන්නන්න බෑ
බෑ. මොකද්ද ඔය කරන වැඩේ? ළමයෙක්ව ඉවැලුවේට් කරාට කමක් නැහැ. මම මේ පරිණත ගුරුවරයෙක් විදිහට කියන්නේ. මේවා මම ජරා වැඩ, නරි වැඩ. ඊට පස්සේ මොකද කරන්නේ? පේරන්ට්ස් මීටින් තියෙනවා. ඊළාට එනවා අම්මලා අයියෝ සර් අපේ ළමයාට ලකුණු නැහැ. නෑ නේද? ඔව් නෑ. ඔව් මොකද කරන්නේ? ටියුෂන් යනවනේ. ඔව් යනවා. වැඩක් නෑනේ. ඔය ගියාට හරියට කෙරෙන්නේ නෑනේ. මට ඉතින් උදව්වක් නම් කරන්න පුළුවන්. කොහොමද සර් උදව් කරන්නේ? නෑ ඉතින් මට ගෙදරට ඇවිල්ලා පොඩ්ඩක් ඔය අඩුපාඩු ටික හදලා දෙන්න පුළුවන්. නැත්නම් මගේ අර ගෲප් ක්ලාස් එකක් තියෙනවා ඒකට එන්නකෝ. ඒකෙදි ওই ටික හදාගන්න පුළුවන්. මම වේ කියන්නේ තනිකර මේ ප්‍රකාශවල අයිතිය මට මම වගකීම බාර අරගෙන මම කියනවා. මට අදාළ නැහැ. හරියට උගන්වන ගුරුවරු හැබැයි සුළු පිරිසක් ඉන්නවා. සුළු පිරිසක් ඉන්නවා. හරිද? සුළු පිරිසක් ඉන්නවා. ඒ අයට මේ කතාව කිසිසේත්ම අදාළ නැහැ. කිසිසේත්ම අදාළ නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි තුමු සකුරමිස් වගේ. අන්න අපිට බය නැතුව කියන්න පුළුවන්. මම කෙලිම කියනවා ඉතින්. යමක් කරනවා කියලා. හරි ඇති ඉතින් ඔය ගැන කතා කරා. මම ඉස්සරහට යන්න.